මගේ නම W ලසිත දිලාන් මදුශංක NIC නම්බර එක 2003යි 142යි 10යි 570 Godzilla full time badge එක කොළඹ branch. දැන් මම කතා කරන්න යන්නේ අපේ watch list page එකෙන් product එකක් add කරගෙන තියෙන product එකක් remove කරන process එක කොයි විදිහටද program කරගෙන තියෙන්නේ කියලා. මෙතනදී watch list PHP file එකේ මම අවසානයේ button එකක් add කරගෙන තියෙනවා removing button එක. ඒකෙදි on click එකක් දෙන්න remove watch list කියන function එකට අදාළව PHP script එක ඇතුලේ අපි echo කරගෙන තියෙනවා product data එකේ ID එක හරහා. ඊට පස්සේ මම මෙතන script.js එකේ function කරගෙන තියෙනවා remove watch list කියන function එක ID එකත් එක් සමග. ඊට පස්සේ ajax අපි නිර්මාණය කරගෙන තියෙනවා request new xml http request විදිහට අරගෙන request on ready state change එක හරහා function එක හදාගෙන if request ready state එක 4ද සහ request status එක 200ද කියලා බලලා ඊට පස්සේ response එක request response text විදිහට තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. එහෙමනම් if else එකක් දෙන්න response එක success alert එකක් දෙන්න product successfully removed from watch list කියලා window lock.location එක reload කරන්න කියලා මම මෙතනදී කියලා තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් alert කරන්න අපේ response එක. ඊට පස්සේ අවසානයේදී request එක open කරලා send කරලා තියෙනවා get method එක හරහා id එක through remove watchlist process.php කියන file එකට අදාළව මෙතනදී remove watchlist process.file එක මම මේ විදිහට PHP script එකක් open කරගෙන include කරගෙන තියෙනවා මුලින්ම connection.php file එක. ඊට පස්සේ get method එකෙන් ආපු id එක set වෙලාද කියලා බලලා ඒ id එක product id එක හරහා අල්ලා ගන්නවා. එහෙමනම් database එකේ update එකක් දෙන්න delete from watch list where product id විදිහට id එක අදාළ product එක remove වෙන්න කියලා මම මෙතනදී කියලා තියෙනවා. echo කරන්න කියනවා success විදිහට. ඒ ආපු success echo එක මම මෙතනදී js හරහා response එක විදිහට අල්ලා ගන්නවා. එහෙමනම් alert එකක් දෙනවා product successfully removed from watch list කියලා. ඒ වගේම location එක reload වෙනවා. මෙතනදී output එක ගැන කතා කරොත් අපේ products මෙතන add කරගත්තු products වලට අදාළ details ටික display වෙනවා. ඒ display වෙන product වලට අදාළ details ටිකට අදාළව මෙතනදී removing button එකක් තියෙනවා product වලට අදාළව. මම මෙතනදී product එකක් delete කරනවා remove කරනවා. මේ විදිහට product successfully removed from watch list කියලා මට alert එකක් දෙනවා. ඒ වගේම page එක reload වෙනවා. මම මෙතන තිබුණු products ටිකෙන් products කීපයක් remove කරගත්තා. දැන් අපි database එක බලමු table එකත් මේ විදිහට update වෙලාද කියලා. මේ remove කරගන්න කලින් තිබ්බ විදිහ අපේ table එක මම මෙතන refresh කරගන්නම්. refresh කරාගත් පස්සේ මෙතනදී අපිට products දෙකක් විතරයි මෙතන අපිට display වෙන්නේ. දැනට watch list page එකේ add කරගෙන තියෙන. ඒ විදිහට තමයි remove කරගෙන තියෙන්නේ. කොයි විදිහටද remove කරගන්නේ කියන එක අපි program කරගත්තේ. Thank you.